වාරහාර වී වැඳ වැඳ අතමස්ථානේ කරුණා කෙරුවා පේවි මුනි සිරිපාදේ සැදැහැ සිතින් නිවන් කතා දළදා මැදුරේ මල් පිඩුවා ගාත කියා පිතුන් සරණේ බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ අපි ඇසු බණ මදිනාද වේදම් දීපේ සීගතුනා මින් කෙරුවා දිවාරැකේ අතර මන්නේ කොහොමද අපේ ජීවිතේ අපේ අපිට ලැබෙන ආරම්භ මාත්‍රය හැටියට අති විශාල නෝටිස් ප්‍රමාණයක් ඔහු මේ සඳහා සූදානම් කරගෙන තිබෙන ආකාරය ඒ වගේම ඒවා පොඩි අයගේ පිටක් වලට පොඩ්ඩක් දාන්න කියලා සමානුකූලව සිත් ගන්න ආයතන සකස් කරලා තිබෙනවා මම හිතනවා මේක පෙර ආසෝ දකින්න නොලබන විදිහට සෞඛ්‍ය ආරක්ෂක විධිවිධාන සියල්ල ආරක්ෂා කරගනිමින් ඒ දන්තලිත ආහාර නියම විදිහට සෞඛ්‍ය ආරක්ෂිත ආකාරයේ මෙම සංසල පවත්වන ලබන්නේ ඒ වගේම වස් ව්‍යාපාරික ආර්ථික මාතාවගේ සොයුරත් අපි දක්වනවා මේ ස්ථානයේ සිටිනවා අපි එකමත් අපි දක්වනවා මේ උතුම් සංස්කෘතික නිරතුරුවම සහාය ලබා දෙන ව්‍යාපාරිකයෙක් අපි එතුමාට අපේ ගෞරවයේ සූත්‍ය සංගීත මහත්මයාට කරනවා අපි මතක් ඒ වගේම ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඩමුවේ එතුමාගේ දියණිය අතේ ඒ නිසා ඉන්දියාවේ පහළ වෙච්ච මහා ශ්‍රේෂ්ඨ අධිරාජ්‍ය ධර්මාශෝක අධිරාජ්‍ය එතුමාණන් ලංකාවේ සම්බුද්ධ ශාසනය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා කිසියම් වැඩපිළිවෙලක් දියත් කළා නම් එහිදී ලංකාවට තමයි විශාලම වැදගත්කම වටිනාකම ලබා දුන්නේ ඒ නිසා අද සම්බුද්ධ ශාසනයට සම්බන්ධ සෑම කෙනෙක්ම වෙසක් පුර පසළොස්වක පොහොය වගේම පොසොන් පුර පසළොස් පොහොය දවසක් ඉතාමත් අනර්ඝාන්ත